ඉතින් අද වීඩියෝ කතා කරන්නේ කොහොමද හරියටම ඉරට තුනක් භාවිත කරලා වවුල් සරුංගලයක් හදන වීඩියෝ තමයි අද වීඩියෝෙන් කතා කරන්නේ. එහෙනම් අපි යමු වලට කතා කරමු වීඩියෝකට. මේකට අපිට මුලින්ම අවශ්‍ය නැහැ මේ වගේ සන් නූල්. ඉතින් මම අපේ අම්මගෙන් සන් නූල් ටිකක් හොයාගත්තා. මේ වගේ සන් නූල් ටිකක් හොයාගන්න. ඊට පස්සේ අපිට අවශ්‍ය නැහැ ඉරට තුනක්. ඉතින් මම මේ විදිහට මැදක උරට ගත්ත ඉරට්ටේ දිග සෙන්ටිමීටර් හරියටම කිව්වොත් සෙන්ටිමීටර් 40ක් වෙන මේක උරේ. ඉරට තුනක් භාවිත කරා. ඉතින් මම මැදට දාන කූරේ සම්පූර්ණ දිග වෙන්නේ සෙන්ටිමීටර් 40ක්. ඒ වගේම මේ අත්තර කූරට දාන ලී දෙකේ සම්පූර්ණ දිග වෙන්නේ සෙන්ටිමීටර් 50ක්. ඉතින් මම 25 දෙපැත්තට අරගෙන මැදි නූලක් ගෙට ගහගත්ත මේකේ බැලන්ස් එක බලා ගන්න. මේකේ බැලන්ස් එක නැති වුණොත් සරුංගලේ උඩ යන්නේ නැහැ. දැන් ඔයාලට පේනවා ඉතින් පොඩ්ඩක්. මේකේ බැලන්ස් එක ගන්නට තියෙනවා මම බැලන්ස් එක හදාගෙන තියෙන දැන් පොඩ්ඩක්. එහෙම යන උලඟට. ඉතින් දැන් මේ වගේ හරියට බැලන්ස් එක එන විදිහට අරගෙන මේක අපි මැද කූරට ගෙට ගහ ගන්න ඕනේ. මැද කූරට ගෙට ගහද්දී මේ මැද කූර යට ඉඳලා සෙන්ටිමීටර් 22ක් උඩින් තමයි අපි මේ ලීය ගෙට ගහගන්නේ. මම සෙන්ටිමීටර් 22ක් උඩින් තියලා මේක ගෙට ගහගන්න මේ විදිහට. ඉතින් මේ ගෙට ගහද්දී හොඳට ගෙට ගහගන්න මේක බැලන්ස් එක එහෙම යන්නේ නැති විදිහට ගෙට ගහගන්න ඕන අපි සරුංගලේ. එහෙම ගෙට ගහගත්ත පස්සේ ඔළුවද එහෙම මැද කොටස හරියට ගෙට ගහගත්තා. ඉතින් බැලන්ස් එක එහෙම යන්නේ නැති විදිහට ඔයගොල්ලෝ ගෙට ගහගන්න. දැන් අපි මේක ඔළුව කොටස අදිමු. ඔළුව කොටස අදින්නේ මම මේ කොනට අරගෙන නූලකට ගහන මේ කොනේ. වත් මේ විදිහට ඉර තුනෙන් ලේසියෙන්ම වවුල් සරුංගලයක් හදලා යවලා බලන්න අනිවාර්යයෙන්ම උඩ යනම හරියට බැලන්ස් එකට හැදුවොත් ඉතින් ඔයා බැලන්ස් එකට හදාගන්න. දැන් මම මෙතන ඔළුවකට ගහ ගන්නවා. ඔයාලට කැමති ගානක් දුරින් මේක ගෙට ගහගත්තට එහෙම උඩන්නේ නැහැ. ටිකක් ඔළුව ලොකුට දාගන්න තරමට හොඳයි. නැත්නම් සරුංගලේ ඔළුව ගහන්න බලන්න ඔළුව මදි වුණා. හරි දැන් මේ විදිහට මම මෙතන ගෙටයක් දාගෙන අනිත් පැත්තේ අගිස්සටත් මේ විදිහට මම ගෙට ගහනවා. ත්‍රිකෝණය ඇදලා. මේක හරියට කරන්න ඕන හරියට මේ අමුරටු ගත්තා නම් හොඳයි. දැන් මම මේ අමුරටු පාවිච්චි කරන්න හැමතින්දී මේ වේලිච්චරට හින්දා පොඩ්ඩ පරිස්සමෙන් කරන්න ඕන. කොහොලා කරලා ආයි කැඩේ විද්ද නැහැ ඉරට තුනෙන් හදන නිසා. හරි දැන් මම යට ත්‍රිකෝණෙත් මේ විදිහට අද ගන්නවා. දෙකනේ මේ පැත්ත ගන්නටයි බොක්ක ගන්න ඕන. හරි. මේ ගන්නට ආවට පස්සේ ඔකට පේන ඇති බොක්ක. මේ තියෙන සරුංගලේ බොක්ක පොඩ්ඩක් ආවා. එහෙම එන්නවත් හදන්න. හරියන්න මේ තියෙන සරුංගලේ සම්පූර්ණයෙන්ම මේ ඒටි ගෙට ගහගත්තට පස්සේ ඉතින් අපි තියෙන අත්තර කූරු දෙක ඇද ගන්න. ඉතින් අත්තර කූරු දෙකත් ඇදගෙන බලමු මොන වගේ ලුක්. හරියන්න මම මේ විදිහට අත්තට්ටයක් ඉස්සෙන් නූලක් ගෙට ගහගෙන මේ අත්තට්ට මේ විදිහට ඇදගත්තා. ඔයගොල්ලන්ට පේන ඇති. ඔයගොල්ලොත් ඒ වගේ ඇදින වැඩි අදින්න යන්න එපා. මම වේලිච්ච ඉරටු ගත්තු හින්දා අමුරටු නම් ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් අදින්න පුළුවන්. ඉතින් මම වේලිච්ච ඉරටු හින්දා පොඩ්ඩයි ඇදගන්නේ. හරි ඉතින් මම මේ විදිහට අනිත් පැත්තෙත් මේ විදිහට අත්තට්ට කූරා ගිස්සේ නූල මේ විදිහට ගෙට ගහ ගන්නවා. ගෙට ගහගෙන අර පැත්තේ අත්තට්ට ඇද්ද ගන්නට බැලන්ස් වෙන්න මේ පැත්තේ අත්තට්ටත් ඇද ගමු අපි. ඉතින් දැන් අත්තට කූරු දෙකම සමානට ඇවිල්ලා තියෙනවා. ඕනට පේනවා. ඉතින් මේ පැත්තේ අත්තට්ටයි මේ පැත්තේ අත්තට්ටයි දෙකම සමානව නැවිලා තියෙනවා. ඉතින් ඔන්න වගේ හරි සමානව මේක ගන්න ඕන අපි. දැන් අපි නූල කඩාගමු. නූල කඩාගත්තට පස්සේ සරුංගලේ අවසාන ලුක් එක එන්නේ මෙන්න මේ වගේ. මම මෙතනින් දාලා පෙන්නන්න. ඉතින් ඔය තියෙන සරුංගලේ අපි හදලා ඉරුණාට පස්සේ ඉතින් මේ පේනවා ඉර තුනකින් ලේසියෙම පවුල් සරුංගලයක් හැදුවා. ඉතින් අපි මේක අලවලා උඩ යවන වීඩියෝ එකක් මම පස්සේ අරන් එන්න. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරේ කොහොමද සයිස් අද වීඩියෝ එකෙන් කතා කරේ බලන්න මේ තියෙන මම ඉරට තුනේ හදපු වවුල් සරුංගලේ. ඉතින් සරුංගලේ හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මේ තියෙන සරුංගලේ හදලා ඉරුණාට පස්සේ ඉතින් මේ සරුංගලේ ඉරට තුනකින් තමයි මම හැදුවේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් බැලන්ස් එකට සරුංගලේ තියෙයි. ඉතින් මේක අලවලා උඩ යවන වීඩියෝ එක මම ඊට පස්සේ වීඩියෝ එකෙන් අලවලා උඩ යවන වීඩියෝ එකක් වෙනම ගේන්නම්. ඉතින් අද වීඩියෝ එක හොඳයිද? අද වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් ඒ වගේමයි මම තාමත් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්නේ නැති කෙනා නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා bell icon එකත් ඕල් දාලා channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් බලමු මේ සරුංගලේ අලවලා උඩ යවන වීඩියෝ එකේදී හම්බෙමු.